අපේ ලංකාවේ තමයි ට්‍රැඩිෂනල් මෙතඩ් එක හොඳටම හොයන් තියෙන්නේ. කවමදාකවත් තට්ටුවක් කඩන් ඇවිල්ලා මිනිහෙන් මැරෙනවා කියලා නෑ. ප්‍රධාන මයිනින් මෙතඩ්ස් විදිහට ගත්තොත් අපිට තියෙනවා ඩීප් පිට් මයිනින්. ඩීප් පිට් කියන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා තට්ටු පතල් කියලා. මේ තට්ටු දෙකක් අතර උස සාමාන්‍යයෙන් අඩි 2 3 අතර ප්‍රමාණයක් වෙනවා. ලී දාලා අපේ ලංකාවේ තමයි ට්‍රැඩිෂනල් මෙතඩ් එක හොඳටම හොයන් තියෙන්නේ. කවමදාකවත් තට්ටුවක් කඩන් ඇවිල්ලා මිනිහෙන් මැරෙනවා කියලා නෑ. ලයිෆ් සේවිං වැඩක් තමයි යන්නේ. එකම දේ අපේ මේකේ ආරක්ෂාව නැත්නම් මේගොල්ලන් මෙලගේ අර පොඩි පොල්ලක් දාන් තමයි බහින්නේ. ඒකේ තමයි එල්ලෙන්නේ. අර එකම දේ ලණුවක්වත් දාගෙන බහින්නේ නැහැ. ඒ අරනකොට වෙන මේක නැහැ. තව එකක් තිබ්බ මේ අපේ මේ වැවිල්ල යනවා අපි ඉල්ලන් ලේයකට ගිහිල්ලා vertically ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි horizontally යනවා. ඉල්ලන් ලේයක දිගේ හොයාගෙන යනවා. උඩ යනවා යට යනවා අපි දන්නවා ඉතින්. කට්ටිය හොයන විදිහ දන්න. ඊළඟට තව එකක් තියෙනවා ඔය river bed වල කරන alluvial mining නැත්නම් අපි කියන ඇදුම් පතල් කියලා. මේක අපි කරන්නේ යටකට මේ පොල්ල දිගයි ඉල්ලන් ලේයකටම මේ පස්සික අයින් කරලා ඒ ටික අරගෙන ගිහිල්ලා මේවා කරනවා. මේ පොඩි වට්ටල දාලා අරන් ගිහිල්ලා කරනවා. ඉතින් මේකෙම කාර්මිකකරණය විච් එක. මේ එක කොටුවක් තමයි එයාට අයිති. මේ ගඟ. මේකේ එක කොටුවක් තමයි එකේට අයිති. ඒ කොටුවට මෙහෙම බටයක් ගහලා තියෙනවා මේ බටෙන් යටට යනවා ඊට පස්සේ මේ දීලා තියෙන ඔක්සිජන් මොනවද ඔක්සිජන් මේ O2ද මොනවද සාමාන්‍යයෙන් අපි ඔය දෙන්නේ අර කම්ප්‍රෙසර් වල තියෙන කම්ප්‍රෙසර් එකයි වැඩ ගන්න ගිහලා මේක කටේ ගහගෙන බහිනවා එක්කෙනෙක් පල්ලෙහාට ඊට පස්සේ මේ වගේ බැරල් එකක් බස්සනවා මේ හොයිස්ට් එකක් තියෙන මේ හොයිස්ට් එකෙන් බැරල් එක බස්සනවා වතුර ටික පුරවනවා ගල් ටිකත් එක්ක උඩට ගන්නවා මේ වගේ බෑග් වලට ගහ ගන්නවා වෙනම ගිහලා කරට එන රිස්කි ජොබ් එකක් අඩි 40ක් 50ක් යට තියෙන